at least. හායි සුබ දවසක් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා Trend in Life YouTube channel එකට. ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ අල් හීරා බීච් එකේ වීඩියෝ එකක්. මේ වීඩියෝ එක නම් ටිකක් පරණයි. මට මතක විදිහට දෙසැම්බර් මාසේ වගේ අපි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ඒ දවස්වල ගොඩක් සීතලයි. ඉතින් ඇත්තටම අපි බීච් එකට ගියේ නාන්න කරන්න නම් නෙමෙයි. මොකද ඒ දවස්වල ගොඩක් සීතලයි. වතුරට බහිනවා තියා හිතන්නවත් බෑ. අපි ඉතින් අද බීච් එකට ගියේ මෙන්න මේ විදිහට ෂනුත් එක්ක පොඩක් සෙල්ලම් කරන්න. ඉතින් මේ දවස්වල ගොඩක් අය වතුරට නම් බහිනවා අඩුයි. ළමයිව ගෙනත් දාලා ඔහේ තියලා තියෙනවා යාළට ඇති වෙනකන් වෙල්ලේ සෙල්ලම් කරන්න. ඉතින් අද නිවාඩු දවසක් හින්දා එදා අපිත් ගියා අන්න ඔය විදිහට. මාත් ඉතින් තාත්තටයි පුතාටයි ඇති වෙන්න සෙල්ලම් කරන්න දීලා මෙන්න මේ කූල්ලා වගේ මගේ නිදහසේ වාඩි වෙලා හිටියා. මොකද ගෙවල් වල වැඩ කරන අම්මලා දන්නවා එයාලා මේ වගේ තැනකට ගියොත් විතරයි නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිදහස මාත් උපරිමයෙන්ම වින්දා. බලන්නකෝ ළමයි විතරයි ඉන්නේ ගොඩක් සෙල්ලම් කරන්න ඇවිල්ලා. හැබැයි අපි දැක්කේ නෑ කිසිම කෙනෙක් මුහුදට බැහැලා ස්විමින් කරනවා. මොකද ඒ තරමට වතුර සීතලයි. අපිට මේ අවුව තිබ්බට මේ මුහුදු හුළඟත් එක්ක ලොකු සීතලක් දැනෙනවා කන් දෙකට. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. හරියටම දවල් 12ට විතර ඇති මේ වෙලාව. තාත්තයි පුතයි හරියට සෙල්ලම. Aren't you good? I'm going to do this, okay? අපි මේ ඉන්නේ සාජ අල්හීරා බීච් එකේ. ඉතින් මේ ළඟපාතම තමයි සාජ එයාපෝට් එකක් තියෙන්නේ. මෙතන ඉන්නකොට යන හැම විනාඩියක් ගානෙම එතනින් අග්ගන ෆ්ලයිට්ස් ඔක්කොම උඩට ගන්න මේ හරහා. ඉතින් හැම විනාඩියක් පාසාම ෆ්ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලයිට් එකක් දකිනකොට අපිට දැනෙන එකම හීනේ තමයි අපි කවද්ද ආපහු ලංකාවට යන්නේ කියලා. ඉතින් අනිත් අය වගේම අපි හැමෝම ආසයිනේ තමන්ගේ රටට යන්න. තමන් මොන රටක ජීවත් වුණත් තමන්ගේ රටේ තියෙන සතුට සැනසීම ඒ සනීපය වෙන කිසිම රටකින් ගන්න බෑ. ඒක හැමෝටම දැනෙන දෙයක් නේ. ඉතින් ඒ ආසාවත් ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔය විදිහට අපි ගෙනිච්ච කෑම බීම ටිකත් කාලා බීලා අපි ඉක්මනටම එන්න පිටත් වුණා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලා හමුවට එන්නම්.